OIC නාකි වෙන්න හීන් එව්වා හොයලා. ඊට පස්සේ දෙකට නැමිලා හැම ඇකිලිච්චාම යනවා කිරියම්ම දානෙට. රින්ගාපු මිනිසු ගානවත් දන්නේ නැහැ. ඒ කාලේ ධර්ම දේශනාවකට ගියා මොන්රාගල. ඒ යනකොට ගිලම්පස හදලා තිබුණේ අතරමඟ පොලිස් ස්ථානයක. මම යනකොට OIC මාත්‍යා හිටියේ නෑ බැහැරකට ගිහින්. නිලධාරියෝ කෝල් කළාම ඉක්මනින් ආවා. මිනිස්සයා ටිකක් තරබාරුයි. ආපු වේගෙට හැති මිනිහට. මං එනකොට ඇහුවා මොකෝ මහත්තයා අක්කර දෙකමාරක් බිම් පෙරලලා වාගේ. හැති? අපේ හාමුදුරනේ දුවලා මේ ටිකේ හරි මහන්සි. මම මෙච්චර කාර්ය මණ්ඩලයක් ඉදදි මොනවටද දුවන්නේ? ස්වාමීන් වහන්සේ මේක මටම පැවරුණා. ආන් අර එහා පොලිසියේ OIC කරපු ගොම් වැඩක් විභාග කරන්න. මං අහුවා එහා පොලිසියේ OIC මොකද්ද කරපු ගොම් වැඩේ? ආමියකේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා. අර ආමියකේ කොල්ලා මෝල් ගහකින් ගහලා ඔළුව කුඩු කරලා. OIC ගේ අත් දෙකක් කඩලා කකුල් දෙකක් කඩලා. ගෑණි ඉඳලා තියෙනවා බිත්තියට හේතු වෙලා ගෑණිට ගහලා තියෙනවා දත් දෙකක් කාමරේ තියෙනවා අනිත් 30 අරන් ගිහින් 32ක් නේ තිබිලා තියෙන්නේ දෙකක් කාමරේ තිබිලා තියෙනවා 30ක් අරන් ගිහින් ඒ 30 විටින් විට ගලවා ගයි ඒ කරපු වැඩේ හැටියට OIC ගෙටවත් දාගන්න ආමියගේ වැඩට ගියපු කොල්ලාගේ බිරිඳ කටයුතු කිරීමම එකගේ දත් ගැලවෙන වැඩක් නේ මෙලවදී දැන් ඒ සිද්ධිය වුණාට පස්සේ ආයේ විසඳුම් හදලා වැඩක්ද වෙන්න කලින් ඕනේ කාමයෙන් සෑහීමකටපත් වුණා නම් ඕක වෙන්නේ කසාදත් බැඳලා නම් දරුවොත් ඉන්නවා නම් OICට 53යි නම් කෙල්ලට 27යි නම් OIC නාකි වෙන්න හීන් එව්වා හොයලා. කොල්ලා ගිහිල්ලා පොලිසියට කියලා තියෙනවා මගේ පවුල විනාශ කරන්න එපා මහත්තයා මං දෙපාරක් කියන්නේ නැහැ කියලා. ඒ ගමන ඌට බැනලා පැන්නවලු කන පැලෙන්න ගහලා කූඩුවට දාන්න ඉස්සෙල්ලා ඵල යන්න කියලා. බලය. අර අහිංසකයා කියන්න කෙනෙක් නැති හින්දා ඇවිල්ලා ගෑණිටත් වැඩට යනවා කියලා ගෙදරින් ගිහිල්ලා හොර රහසේ හැංගිලා හිටියා. රැට ඇවිල්ලා වැටපාවරේ ඉන්නවා. මෝල් ගහකුත් තියාගෙන. දවස් දෙකක් තුනක් මදුරුව කෑවා ඊට වඩා කෑවේ නැහැ. OIC ඇවිල්ලා ජිප් එක නවත්තලා බහිනකොටම අරකි දොර ඇරියලු කිරි ගාන සද්දෙවත් නැලු. ඒ තරම් සූක්ෂමව දොර ඇරියලු අඩකුඹු කොට. පත්තිනි අම්මගේ නංගි හිටියේ. ඔව් ඊට පස්සේ දෙකට නැමිලා හැම ඇකිලිච්චාම යනවා කිරියම්ම දානෙට. රින්ගාපු මිනිසු ගානවත් දන්නේ නැහැ. මුළු පවුල් පිටින් ගිනි තියන අය ඉන්නවා. එහෙනම් සිහිය පිටුවා ගන්න.